අයිබෝවන් ඔයාලාව අදත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද ඔයාලාව මම අරගෙන යන්නේ ඉතාලියේ තියෙන වැදගත්ම පූජනීය නගරයකට. ඒ තමයි කැම්ප් සන් පියේරෝ. අපි හැමෝම සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පාදුවා පල්ලිය ගැන අහලා තියෙනවනේ. ඒත් උන්වහන්සේගේ ජීවිතේ වඩාත් ආශ්චර්යමත් සිදුවීම් පෙළක්ම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ නිහඬ නගරේ. 13 වන සියවසේදී මේ භූමිය අයිති වෙලා තිබිලා තියෙන්නේ ටිසෝ කියන රදලවරයෙක්ට. ඔහු සාන්ත අන්තෝනි මුනිඳුගේ සමීපතම මිතුරෙක්. අවුරුද්දේ මැයි මාසේ සාන්ත අන්තෝනි මුනිඳු දැඩි ලෙස රෝගාතුර වෙනවා. මුනිඳුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලයි කියලා දැකපු ටිසෝ සාමිවරයා උන්වහන්සේට නවාතැන් දීලා ආදරෙන් රැක බලාගෙන තියෙනවා. ජූනි මාස 13 වෙනිදා මුනිඳුන් තමන්ගේ අවසානය ළඟා වෙනවා කියලා දැනගෙන තමන්ව පාදුවා වෙත අරගෙන යන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. එදා මේ පූජනීය බිමෙන් තමයි මුනිඳුන් අවසන් වතාවට පිට වෙලා තියෙන්නේ. රැයක ටිසෝ සාමිවරයා මේ කුටිය ළඟින් යනකොට කුටිය ඇතුලෙන් පුදුමාකාර දීප්තිමත් ආලෝකයක් විහිදිලා තියෙනවා. ඉතින් ඒ දිහා රහසින් එබිලා බලනකොට ටිසෝ සාමිවරයාට අදහ ගන්න බැරි දෙයක් තමයි දැකලා තියෙන්නේ. ඒ තමයි සාන්ත අන්තෝනි මුනිඳුන් ජේසු බිලිඳව තමන්ගේ දෑතින් වඩාගෙන ආදරෙන් කතා කරමින් තමයි ඉඳලා තියෙන්නේ. අද මුළු ලෝකය පුරාම
සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ රූපවල ජේසුබිලින්දා ඉන්නේ මෙන්න මේ කැම්ප් සම්පියුරවල සිද්ධ වෙච්ච සැබෑම ආශ්චර්ය නිසයි. අන්තෝනි මුනිඳු පරිසරයට කොච්චර ආදරය කළාද කිව්වොත් උන්වහන්සේට ගහක් උඩ කුටියක් හදාගෙන යාඥා කරන්න ඕන වෙලා තියෙනවා. ඒ නිසා එතන තිබුණ ලොකු වැල්නට් ගහක් උඩ උන්වහන්සේ වෙනුවෙන් කුඩා කුටියක් ඉදි කරලා තියෙනවා. ඒ ගහ තිබුණ තැන තමයි මේ සන්තුආරියෝ දෙල් නොචෙ පල්ලිය හදලා තියෙන්නේ. මේ බිත්තිවල තියෙන චිත්‍ර වලින් උන්වහන්සේගේ ජීවිත කතාව හරිම ලස්සනට පෙන්වුම් කරලා තියෙනවා. ටිසෝ සාමිවරයා විසින් ගව කරත්තයක තියාගෙන මුනිඳුන්ව පාදුවා වෙත අරගෙන යනකොට දුක්සුසුම් මැද මග දෙපසම ජනතාව රැස් වෙලා හිටියා කියලා සඳහන් වෙනවා. නමුත් පාදුවා නගරයට ඇතුල් වීමටත් කලින් අර්චෙල්ලා කියන ස්ථානයේදී උන්වහන්සේ ස්වර්ගස්ත වෙනවා. ඒ නිසා කැම්ප් සම්පියුර කියලා කියන්නේ උන්වහන්සේගේ ජීවිතය අවසන් සමයේ ගත කළ භූමිය බවට පත් වෙනවා. ඉතින් ඔයාලා පාදුවා පල්ලියට එන්න හිතන් ඉන්න කෙනෙක් නම් පාදුවා බලන්න යන ගමන්ම කැම්ප් සම්පියුර පින්බිමටත් අනිවාර්යයෙන්ම යන්න. සමහර කතෝලික බැතිමතුන් නොදන්න ඉතිහාසයක කොටසක් තමයි මේ පල්ලිය. ඉතින් අද මම ඒ අයට වැදගත් දෙයක් තමයි මේ අරගෙන ආවේ.